අයිබෝන් අද ආවේ මම ඔයගලන්ට දේශීය එකක් හදන්න කෑමක් මේක දියබත්. ඊයේ බත් ටික මම වතුරේ පොඩ්ඩක් පෙගෙන්න තියලා ගත්ත මේක. මේ දියබත් ටික ඒකට අපි දානවා පොල් කිරි අවශ්‍ය ප්‍රමාණය. පොල් කිරි අවශ්‍ය ප්‍රමාණය. අපි ඒක දානට ලුණු රතු ලුණු දාන එක ගොඩක් හොඳයි. රතු ලුණු දානවා. අව මේ මිරිස් බෙදලා ගන්න ටික. සල්ට් එක ගන්න මිරිස් බෙදලා. අබ පොඩ්ඩක් ගන්න බෙදලා. අබ චුට්ටක් ගන්න. සීතල දීපත් සීතල නිසා අප දැම්මම උෂ්ණ ගතියක් එනවා. අව මිරිස් කරලා දාන්න. ටික සල්ට් එක දාන්න අවශ්‍ය ප්‍රමාණය තමයි අවශ්‍ය ප්‍රමාණය දුන්න දාන්න. දීපත් මේ අනුභව කරන එක ගොඩක් අඩුවෙන් දැන් කරන්නේ අපේ අය කන්නේ නැහැ. මේක අම්මා උදේට හදාගන්න අපහසුතාවයක් තියෙනවා. ඒ වුණාට මේක ගොඩාක් කකුල් පැලෙනවට රත්ත්‍යක් වගේ තියෙන ඇට පැලෙන ඇයට ගොඩාක් දිව්‍ය ඖෂධයක් නේ දීපත් කියන එක. දීපත් දැන් ඔක්කොම අනාගත එකට පිරහ බලමු මේක. අපේ ඉතින් ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් දීපත්. දැන් බලමු. අදත් මගේ යාළුවෙක් කියලා ඉන්නවා. එන්න බලන්න. සුබා දීපත් එකක් ගහ බලන්නේ. දීපත් එක ගහ බලන්නේ. මොනවද? ඔයාගේ කකුලුත් පැල්ල තියෙනවා කොහොමද කාලා බලන්න. මුණු ටිකක් මදි. හරිම රසයි. මුණු ටිකක් දාන්න. මුණු අවශ්‍ය ප්‍රමාණය දාගන්න කියලා මම කිව්වේ ඒකනේ. මුණු අවශ්‍ය ප්‍රමාණය දාගන්න. හරිම රසයි. හරි. මේ අද කෙටි මේකක් කළේ අපි මේ නැවත හම්බුනේ. හොඳ කෑමක් බලන්න.